ආදරණීය දුවේ මටත් ඉන්නේ දුවෙක්. ඔයාගේ ජීවිතේ විනාශ කරන්න ඕන තරම් මේ සමාජෙ මෙතනින් බැහැලා ගියාට පස්සේ මිනිස්සු බලන් ඉන්නවා. ඒ කිසිවක් ගන්නවත් ඔබට කිසිවක් දෙන්නවත් නෙමෙයි. එයාගේ මේ මොහොතක සුවය ලබන්න විතරමයි. මේ මාතෘකාව මේක මෙච්චර මේ ගැඹුරින් ගොඩක් අය කතා කරනවා අඩුයි. නමුත් මේක මෙහෙම කිව්වොත් තමයි ඔබට දැනෙන්නේ. පරිස්සම් වෙයන් කියලා විතර වචන දෙකකින් කිව්වට ඔයා පරිස්සම් වෙන්නේ නැහැ. පරිස්සම් වෙන විදිය කියන්න එපා. පරිස්සම් වෙන විදිය තමයි මේ කියන්නේ පුතේ. ඔයාගේ ජීවිතේ හොඳම අවධිය මේ ගත කරන්නේ. මේ වෙලාවේ ඔයාට ওই මාතෘකාව ගැන හිතන්න වෙන වෙලාව. ආදරය කියන මාතෘකාව ගැන. හැබැයි ඔය වගේ අම්බලන් ළඟ නැවතිච්ච අයියලා තමයි නිතරම මුණ ගැහෙන්නේ. පැහැදිලිද? කිසිම වෙලාවක යාගේ හිත රිද්දන්න ඕනෙත් නැහැ. සමහර දේවල් වලට අපිට ඍජුව හිත ගන්න වෙන වෙලාවල්. කාන්තාවන් හැටියට ඒක කරන්න වෙනවා. සමහර තැන් තියෙනවා නෑ මම ඒකට එකගෙන මට බෑ. බෑ කියන්න පුළුවන් වෙන්න ඕන. සමහර ඔය වෙලාවල් වල පොලිසිය එහෙම ප්‍රශ්න මතුවෙන ඔය බස් වල එහෙම ගියාම බස් එකේ යනකොට සමහර ඉන්නවා මානසික ලෙඩ්ඩු නැගලා ළමයින්ට සමහර ගෑනු දරුවන්ට කාන්තාවන්ට කරදර කරනවා. ඊට පස්සේ ඇයි ඒකට රියැක්ට් කරේ නැත්තේ මට බය හිතුණලු. බස් එකේදී මේ වගේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් බය නැතුව කතා කරපන් කෙල්ලනේ. ඒ වෙලාවේ ඔයා නිහඬව ඉන්න එපා. ඒ වෙලාවේ ඔයා නිහඬව ඉන්නවා කියන්නේ තව කොහේ හරි කාමාතුරෙක්ට ඔයාගෙන් පොඩි හරි ප්‍රයෝජනයක් ගන්න ඔය අවස්ථාව දීලා. අරුව එක නවත්තන්නෙත් නෑ. දිගටම ඔයාගෙන් පස්සේ තව ළමෙක්ට ඔයක කරනවා. ඒ වගේ වෙලාවක බය නැතුව නැගී ඉන්න. එයි උඹට මක් වෙලාද කියලා නැගිටපන්. බස් එකම ඉන්න ඔයත් එක්ක මම දන්නවා. මම මේ බස් එක ඇතුලේ මේ උදාහරණයක් කිව්වේ මේ වගේ ඕන තරම් සමාජය තියෙනවා. සමහර වෙලාවල වලට ෆලෝ කරනවා. නේද? PTA එකට ඇවිල්ලා ওই ටික රුවන්වැල්ල පැත්තට පයින් යනකොට සමහරවිට පිටිපස්සෙන් එනවා අයියා කෙනෙක් බයික් එකේ. නේද? තෙලුත් ගහමු වැඩක් දාන් ඇවිල්ලා තියෙන්නේ. පව් එක්ක නැගලා හන්දියෙන් බහින එකනේ ඔන්න ඔය කියලා නගිනවා. එදාට හන්දියෙන් බැස්සුවට පුතේ ඔයාට ඊට පස්සේ බහින්න වෙන්නේ කනත්ත ළඟින්. තේරෙනවද? ප්‍රේමය ආදරය කියන මාතෘකාව හොඳින් අවබෝධ කරගෙන ඒකට යන්න ඕනේ.